ඔව් දැන් ඒක මෙහෙමයි. දැන් අද කාලේ ඔය වැරද්ද ගොඩක් කරන්නේ අද කාලේ වැඩිහිටියයි. දෙමව්පියෝ වැඩිහිටියයි තමයි ඔය වැරද්ද කරන්නේ ගොඩක්. මොකද්ද ඒ අයට ඒක වැරද්දක් කියලා ඒ අයට හිටපු වැඩිහිටියෝ කියලා දුන්නේ නැහැ. එතකොට ඒ අය ඒක තේරුම් ගත්තෙත් නැහැ. දැන් ගොඩක් අද වැඩිහිටියෝ බොහොම අතලොස්සක් තමයි ධර්ම දේශනයක් හරි අහන්නේ. එතකොට ඒ අහලා තේරුම් ගත්ත පිරිසක් ඇරෙන්න මේ වැරද්ද අද ගොඩාක් 90%ක්මයි කරනවා. දැන් අපි බෝධීන් වහන්සේ කෙනෙක් ගොඩක් අය මේ පඳුරු ගැට ගහන්නේ. දැන් ඒකට අපි බලමු මොකක්ද මේකේ වැරද්ද කියලා. දැන් මේ පඳුරු ගැට ගහන්න ගිහිල්ලා මේ අය කරගන්න පව්කන්දත් අපි බලමු මොනවා වගේද කියලා. දැන් බෝධීන් වහන්සේ කියලා කියන්නේ මොකටද? මොකේද අපි උපමා කරන්නේ? බෝධීන් වහන්සේ කියලා අපි උපමා කරන්නේ අපි භාග්‍යතුන් වහන්සේට. උන්වහන්සේ උදෙසාන අපි පුද පූජා කරන්නේ බෝධීන් වහන්සේට. එතකොට අපි දැන් ඔන්න මහ ලොකුවට කියනවා මේ බෝපත් බෝමුල් මට පෑගෙනවා සමා වෙන්න කී අපි ගාථා වලින් කියනවා. ඒ ගාථාත් ඔක්කොම කියලා ඉවර වෙලා අර බෝධීන් වහන්සේගේ අතුවල මොකද කරන්නේ? පඳුරු ගැට ගන්නවා. දැන් ඔය භාග්‍යතුන් වහන්සේ විදිහට අපි වන්දනාමාන කරන බෝධීන් වහන්සේගේ ඔය වගේ පඳුරු ගැට ගහන එක සුදුසුද? අපේ සාස්තුන් වහන්සේගේ පඳුරු ගැට ගහුවා වගේ වැඩක් නෙවෙයි කරන්නේ. අපි එතකොට බුද්ධ කියලා සංඥාවෙන්නේ මේ ගන්නේ බෝධීන් වහන්සේ. එතකොට අපි බුද්ධ කියන සංඥාවෙන් බෝධීන් වහන්සේ අරගෙන අපි කරන්නේ මොකද්ද? හරි දෙයක්ද කරන්නේ? හරියට අපි භාග්‍යතුන් වහන්සේගේ පඳුරු ගැට ගහුවා වගේ වැඩක් මේ කරන්නේ. ඉතින් බලන්න අපි විසින්ම අපිට පාපයන් කරගන්නේ. දැන් ගොඩක් අය කියනවා අහවලාගේ ලෙඩ සුව වෙන්න කියලා ඉවරලා බෝධි පූජා කරනවා ඒ වගේ දේවල් කරලා ඉවරලා මොකක්ද කරන්නේ? බාරයක් වෙන විදිහට හරි පඳුරක් ගැට ගන්නවා. එතකොට මේ පඳුරක් ගැට ගහන්නේ කොහෙද? මුලින් පොඩ්ඩක් හිතන්න ඕන. දැන් බෝධීන් වහන්සේ කියන්නේ අපේ සාසුන් වහන්සේ වෙනුවට අපි අදහන්නේ. බෝධීන් වහන්සේට පුද පූජා කරන්නේ. එතකොට එහෙනම් බෞද්ධ විදිහට අපි දැනගන්න ඕන අපි මොන වගේ වැරද්දක්ද එතන කරන්නේ කියලා. ඉතින් අපි කෙලින්ම පව් කන්දක් නේ රැස් කරගන්නේ. හොඳක් කරන්න කියලා ගිහිල්ලා. හොඳට නෝනේ කල්පනා කරන්න. ඒ කාලේ හිටපු වැඩිහිටිය අය කියලා දුන්න නැතුණාට කමක් නැහැ. දැන් ඒ අය සමහරට දන්නෙත් නැහැ, ඒව අහලත් නැහැ. ඒ අයට ඔක කියලා දීලත් නැති වෙන්න ඇති. නමුත් දැන් අද කාලේ ඕන තරම් ධර්ම දේශනා ඇහෙනවා. එතකොට තව මේ දේවල් නොකරන අය ඉන්නවා. සමහර අය කියලා දෙනවා. කියලා දුන්නා සමහර අය ගණන් ගන්නෑ. හොඳට කල්පනා කරලා බලන්න. ශ්‍රද්ධාවෙන් අපි මේ දේවල් කරනවා නම් බෝධි පූජාව කරලා මොනවා හරි දෙයක් කරනවා නම් ඔය වැරද්ද නම් කවදාවත් කරන්න එපා. දැන් එතකොට ආයෙ බලන්න දැන් බෝධීන් වහන්සේ වටේට තියෙනනේ අත්වටක්. ඔය බෝධීන් වහන්සේ අත්වට වැටේට පඳුරු ගැට ගහලා. දැන් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැන කියලා හිතන්නකෝ. දැන් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා නම් ඒ වාරයට අපි පඳුරු ගැට ගහනවද? බලන්න මොන තරම් අශෝභන දෙයක්ද කියලා. දැන් බලන්න මිනිස්සු උපතින් බෞද්ධ කියලා නාමය හදාගෙන ආවට සාස්ත්‍රීය ගෞරවයක්වත් හරියට නැහැ. ඉතින් ඔය පඳුරු ගැට ගහනවා කියන දේ අතිශයින්ම වැරද්දක්. ඒ කියන්නේ Tamanටම කරගන්න පව් ගොඩක් ඔය. එහෙනම් ඔය වැරද්ද කරන්න එපා. අනිවාර්යෙන් දන්න කෙනා ඊටත් කියලා දෙන්න. ඕක ලොකු වැරද්දක් Tamanටම කරගන්න පාපයක්. දැන් බෝධීන් වහන්සේගේ අත්තක පඳුරක් ගැට ගැසුවා කියමුකෝ. ඒ පඳුර ගැට ගැවුවට පස්සේ ටික කාලයක් යනකොට ඒ ආයේ බෝධියේ අත්ත ලියලන්නේ නැහැ. මොකද එතනින් තද වෙලානේ තියෙන්නේ. ඒ අතු වහන්සේ හැදෙන්නේ නැහැ ඊට පස්සේ. මොකද අර නිදහසේ වැඩෙන්න තිබ්බ බෝධීන් වහන්සේත් අපි ඒ වැඩෙන එකත් වළක්වන එකත් තමයි එතන කරලා තියෙන්නේ. මේ බලන්න මොන තරම් පව්කන්ද රැස් කරගන්නේ කියලා. බුද්ධ කියන සංඥාවෙන් අපි බෝධීන් වහන්සේට වන්දනා කරලා ඉවරලා අපි අර වගේ මොඩ වැඩ කරනවා. බලන්න ඉතින් Tamanටම පව්කන්දන්නේ රැස් කරගන්නේ. එහෙනම් ඒක වැරදි වැඩක් Tamanටම කරගන්න පාපයක්. අනිත් අයට කියලා දෙනවනම් ඒක ඊට වඩා පාපයක්. පුළුවන් නම් ওই වැරද්ද අදම හදාගන්න තව කෙනෙක් කරනවා නම් ඒ වැරද්ද කියලා දෙන්න. ඒ හදාගන්න කෙනා ඕන දෙයක් කරගයි. හදාගන්නව නම් හදාගයි. මේ වැරදි ආදර්ශ පරම්පරාවෙන් පරාවට යන්නේක අද කාලේ ඉන්න වැඩි හිටියෝ තමයි හදන්න ඕන. නැත්නම් අනාගතයටත් ওই සතේම ඒ අයත් ওই පව් ගොඩ කරගන්නවා.